හෙල්ලෝ මගේ යාළුවනේ ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ ඉතින් අපි ශ්‍රීපාදයට. ඉතින් ඔන්න මේගොල්ලෝ මැප් එකක් හදලා තියෙනවා ක්‍රාෆ්ට්ලෑන්ඩ් එකේ. ඉතින් මේ මැප් එක අපි කාලයකට දැන් මේක හදලා තියෙන්නේ ලංකාවේ කොල්ලෙක් ඉතාලේ. මෙයා හදලා තියෙනවා නෙල්ලිගල හදලා තියෙනවා, ඒ වගේම බර්මියුඩා පොසොන් කලාපයක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙහාට එකක් ගන්නවා. මේ ඊට පස්සේ හදලා තියෙනවා තව මොකද්ද බං, මේ නෙල්ලිගල හදලා තියෙනවා, මේ සිරිපාදය හදලා තියෙනවා, තව හදලා තියෙනවා බං මට මතක නැහැ, මම කියන්නම් ඊළඟට නෙල්ලිගල වීඩියෝ එක ගිනවා. ඉතින් මේ තියෙන ඒ හදපු එක්කෙනාගේ මේව එක මේ විදිහට තියෙනවා. ඇඩිසන් පාක් සාදනය පිළිගන්නා හැමදිනම ලංකාවේ අපේ දෙයක් රටින් පිට අයට දකින්න කරපු උත්සාහයක් මේක. ගොඩක් හොඳයි. ඉතින් ඇත්තනම අපේ සිරිපාසිය ඉන්න පුළුවන් අපිට ඕනනම් දැන් මේ අවාරේනේ, අපි දැන් යන්න බෑනේ. ඉතින් අපිට ඕන වෙලාවක් ගිහිල්ලා බලන්න හැකි. ඉතින් කට්ටිය ඉන්නවා, ඕන වෙලාවක කට්ටිය ඉන්නවා. ඔපේ නැති ඇත්තටම තියෙනවා, හරිම ලස්සනයි බං. ඇත්තට කියවුවොත් සිරිපාද විදියමයි බං. ඒ කියන්නේ හින ලස්සනයි බං. ඉතින් මේක හදලා තින්නේ මොකද්ද බං නම, DB ලොකු වාගේ මට හරියට කියන්න බෑ. FFID එක දාලා තියෙනවා. TikTok, YouTube ඉන්නවා, Facebook ඉන්නවා. මැප් එක බලන්න අපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා ලංකාවේ දෙයක්. ඉතින් අපි එන ගමන ආරම්භ කරමු. මේ විදිහට මෙතන තියෙනවා සියලුම වාහන සඳහා රථකාල. මෙතන රථකාලක් තියෙනවා, අතන වාහන තියෙනවා. අපි දැන් යන්නේ මේ පැත්තෙන් කඩේ පැත්තට දාලා. ඉතින් මම YouTube එකට දාන්නේ. මෙතන තියෙනවා සිරිමල් තේ කඩේ සිරිපා අඩවිය. මෙතන බෙදනවා කොපිරයිට් එකේ දාන්න මේ සවුන්ඩ් වලට. ඉතින් මෙන්න මෙතන ඉන්නවා මේ නිකන් මූඩුවක් ගන්න වශයෙන් බලහත්කාරයෙන් ගන්වාගෙන සිටින සෙසු සාමාන්‍ය වශයෙන් සිටින මේ පාරක් ගහගෙන මානව පාරක් ගහගෙන ඉන්නවා. මීටර් 800ක් වෙනි සුළු දුර ප්‍රමාණයක් තව හොරක් වෙලා ඉන්නවා. අපි එනං යන්නේ ඊළඟ තියෙනවා මහිත පූජා බාණ්ඩ, ඒ වගේම අපේක්ෂා රසකවිලි. ඊට පස්සේ තියෙනවා මොකද, ලොකු අයියාගේ රොටි කඩ සිරිපා අඩවිය. ඊට පස්සේ තියෙනවා ගිනිමිරිස් මොකද්ද මේ සිග්නල් නැද්ද බම්. ලොකු අයියාගේ රොටි කඩේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගිනිමිරිස් රස හරිම පුදුමයි. ඊට පස්සේ තියෙනවා ෆැන්සි හවුස් සිරිපා අඩවිය. මේ කඩ ඔක්කොම අහලා බම්, මේ විදිහට අහලා අන්න ඒ කඩ තියෙනවා. ඔයාලටත් මම මේ මැප් එකට එන්න කලින් කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි මේක ලින්ක් එක කෝඩ් එක දානවා. මෙතන ලොකු ඉතාන හෝටලේ. මෙතනට ඇවිල්ලා ඕන දෙයක් කාලා බීලා යන්න කියන්න කලින් මේ තේරෙනවනේ. හරි දැන් යන්න අපි ඒක කලගෙන යනවා. එතකොට කියනවා සබසවි පූජා වණ්ඩ දැන් සෙට් කරනවා ඉතින්. අපි යන්නේ මෙන්න මෙතන. අර කියන්නේ ඉතින් ඔන්න අපි ගමන ආරම්භ කරා. ලස්සනයි, ගොඩක් ලස්සනයි. ඉතින් මාත් එක්ක අපි ගමන මේ විදිහට හරි ලස්සනයි. මෙන්න එනකම් ඉස්සරහා ගොඩක් ලස්සනයි. දෙකින් යනවා ගොඩක් ලස්සනයි ප්ලේස් එක. මේක කවි දාන්න හරි වදින්නේ. ඔන්න බලන්න මොකක්ද තියෙන්නේ. ගොඩක් ලස්සනයි, ගොඩක් සුපිරි, ඇත්තටම සුපිරි. මේතර කවිය එනවා ශ්‍රීපාදේ වගේ. ඒ වගේම ෆීලිං එකක් දෙන්න මෙයා try කරලා තියෙනවා අපිට. ඉතින් මෙන්න මේ විදිහට දිගටම ගියාම තියෙනවා බෝඩ් එකක් ගහලා තියෙනවා මෙතන. බෝඩ් එක කියලා බෝඩ් එක ගහන් කාරුණික නිවේදනය සියලුම බැතිමින් සිරිපා කරුණාවට පෙර සීත ගඟුලි ස්නානය කර ඉන්පසු ඇති අම්බලමට ගොස් ගමන් කරන්න කියලා දාලා තිනවා. හරි අපි සීත ගඟුලට බහින්න ඕනේ ඉස්සෙල්ලම. මෙන්න මෙතනනේ සීත ගඟුල නේ. පොඩ්ඩක් පාලම මේ පොඩි
ඒක ගණන් ගන්න ඕනේ ලංකාවේ මෙච්චර හදලා තිනවා ඒක කියන්නේ මේක කොච්චර ලස්සනද අපි කියන නාම ඉස්සෙල්ලා තිනා පොඩ්ඩක් නාගෙන කරලකෝ හරි දැන් අපි යන්න ඕන අපි මං යන්න ඕන මේ කලනේ ඉස්සෙල්ලා මුන් කොහෙද මං එන්නේ ඒ මුන් කොහෙද හරි මොකක්ද දාගත්තා අපිට දැන් යන්න තියෙන්නේ මොකක්ද දාගෙන යන් අපි සෙට් එක යමන් මේ නෑ බා මොනවා ඒකේ මාල් දාලා තියෙන වෙන ලක්ෂණයි දැන් කියන්නේ ඉවල වැඩක් නෑ අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු පොඩ්ඩක් දැන් බැටරියව බැටරි චාර්ජ් බෑලා හරි ඔන්න අපි ගන්නට යන්නේ ඉස්සරහ කඩයක් තියෙනවා කඩේ පොඩ්ඩක් බලමු අම්මට කිව්වෙන්නේ මෙයා කතා කරන්නේ කාලා බලන්න මෙතනින් එහාට ආයේ කඩ නෑ මෙන්න මෙතනින් එහාට කඩ නෑලු බා මොනවද ගන්නෙ මොකද යකෝ අයියේ ඔයාගේ රොටි දෙකයි ප්ලේන් ටිකයි දෙන්න මගේ ප්ලේන් ටික මුගේ ප්ලේන් ටිකද කොහොමද 60යි මහත්තයා 60යි අනේ මාරු නැද්ද මාරු නෑනේ බා මට 60ක් තියෙනවා නම් දෙන්නකෝ ප්ලේන් ටිකක් 50යි නාටුවට රසට කාලා යන්න උණු රොටි තියෙනවා අර උඩින් යන අපේ සද්ද කාටද ටී එකක් කිල්ලුවේ මෙන්න ටී එක ගන්න හරි දැන් අපි දැන් යමු රොටි විතරක් ඇත්තටම ලස්සනයි බා පිටුම ලස්සනක් බා මේකේ දවල් එක තිබ්බනම් තවත් ලස්සනයි මේකේ ඇත්තටම කිව්වා මං කියන්නේ බම් මං ඊළඟට කියනවා නෙල්ලිගල පළවෙනියට කියනවා මේක මේකට පාඩි පෙළ නගින්න තියෙනවා අපි තව ළඟයි යෝ අපි තව ළඟයි සුමන සමන් දේවි කරුණාවයි උතුම් සිරි පතුල හෝ උඩ මළුව මෙහි නිර්මාණය කිරීම නොසුදුසු නිසා අසාමාන්‍ය පන්සලක් නිර්මාණය කර ඇති කරුණාවෙන් සලකයි. කොහොමද තමයි මේකේ එහෙම හදන්න හොඳ නෑ බං ගොඩක් සිරි පතුල කියන එහෙම හදන්න හොඳ නෑ. ඇත්ත. ඉතින් අපි දැන් අපි යන්නාව පන්සලට එනවා. මේ සීනෝ පොඩ්ඩක් ගහන්න ඕනේ. ඉතින් හරි දැන් මෙතන මේවත් තියෙනවා ඊට පස්සේ දැන් මෙතන අවුන්දී ඒකත් හදලා තියෙනවා මට මේ මෙතන තියෙන සමන් දෙයි තියෙනවා අපි දැක්කොත් මේ වැරදිලා වෙදෙන කට්ටි හිතන්න එපා එහෙම කියලා. අපි දැන් මෙතනට ගිහිල්ලා වань ගියා. අපි වන්නේ අපි වන්දේ දැන් දැන් මෙතනින් අතුල්ලමු මෙතන තියෙනවා මෙතන උතුරු දිශාවට මට කියලා ගන්න ඉතින් මෙන්න මේක තියෙනවා ඔයාලට මෙතන දෙවිදන් කොහොමද ඉතින් ඔයාලා ඇවිල්ලා බලන්න පස්සම ලස්සනයි ඉතින් ප්ලේස් එක ගැන කිව්වොත් මේකේ ලස්සනක් තියෙනවා ඉතින් ගොඩක් ලස්සනයි හොඳට හදලා තියෙනවා ඉතින් ගොඩක් සතුටුයි ඊළඟට මම ගේන්නේ නෙල්ලිගල ඕන නම් දැම්ම කියන්න කමෙන්ට් එකක් දාලා කියන්න මොකද මං හෙට විතර හෙට උදේට මං මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා 1:24ට
තුන වෙද්දි මම මේක අප්ලෝඩ් කරනවා. තුන වෙද්දි අප්ලෝඩ් කරනවා. දැන් මේ කට්ටිය ගන්න එහෙම කියලා කියන්න එපා ඉතින්. ඔයාලා මේක කලින් දකින්න නැති මේක ඔය ඉතින් ගොඩක් ලස්සනයි. ඉතින් පල්ලෙහාට ගිහින් මේකට පොල් රොටි කඩේ තියෙන පොල් රොටි මේක නින්නක්කේ කාලයම රොටිය. රොටි පොල් රොටි තියනවා දැන් එක දිගට ගිෆ්ට් එක වගේ. කට්ටිය අද ගන්න බං අන්න අතරම එකක් ඉන්න බං. අපි මේව දාගෙන යන්න. මම දෙන්නෙක් ඉන්නවා. අපි අපි ගියමු කවුරු හරි ඉස්සෙල්ලා කියලා. අපි දැන් මෙහෙන් පල්ලෙහාට යනවා ආතන තව දෙන්නෙක්. ඒගොල්ලෝ බෝඩ් එක කියන්නේ. බෝඩ් එක කියනවා. ආවත් මම ඉතින් FF එකේ කරන ක්‍රාෆ්ට්ලෑන්ඩ් ගැන විතරයි මම එහෙම ගහන්නේ නැහැ. මම ක්‍රාෆ්ට්ලෑන්ඩ් ගහන්න විතරයි යන්නේ. ඉතින් එහෙම විතරයි. මගේ ෆස්ට් ගේමින් වීඩියෝ එක මේක තමයි. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. දැනටම සබ්ස්ක්‍රයිබර් 160 ගණක් තියෙනවා. ගොඩක් සතුටුයි. ඉතින් පටන් ගත්තේ ගිය මාසේ අන්තිම ටිකේ. දැනට මේ මාසෙ භාගයක් විතර ගිහිල්ලා. ඉතින් අපිට පේනවා පල්ලෙහා ගොඩක් ලස්සනයි. ඉතින් මේක ගැන කියන්නම ඕන. ලස්සනට හදලා තියෙනවා ප්ලේස් එක සුපිරියක්. ආයි කියලා වැඩක් නැහැ. මේක හදපු එක්කෙනා නම් ගොඩක් තැන්ක් යූ කියන්නේ. පොඩි මං හිතේ ගිලි කියලා. අඩේ නෑස් බා. හරි ඉතින් ඔන්න අපි මෙතනට එල්ල පොඩ්ඩක් මෑදිලා ඉන්නේ. හරි. අන්න ලොකු තාරණේ ගන්න නැතිනේ. හරි. එහෙනම් අපි නවතිමු. හරි එහෙනම් කොල්ලෝ අදට මම මේ වීඩියෝ එක මෙතන අවසන් කරනවා. කොල්ලෝ අපි ගියා.